ඒ සතාට බෝධිසත්ව ගුණෝපේත ගුණේ තියෙනවා නම් ඒ සතා මේ ලෝකේ පූජනීයත්වයටපත් වෙනවා. අපි ඇත්තු ගැන කතා කරද්දී මේ ලංකාවේ අපිට හම් වෙනවා 50ක් මුරකර පනාමුරේ ඇත් රාජා. පනාමුරේ ඇත් රාජා ඇතුන්ගේ හැඟීම් හොඳට තේරුම් ගත්තා. ඒ නිසා තමයි ඇතා ඉතිහාසගත වෙන්නේ. ඊට පස්සේ බෝධිසත්ව තිරිසනෙකු අපිට හමු වෙනවා නම් බෝධිසත්ව ඇතෙකු අපිට හමු වෙනවා නම් ඒ තමයි මාලිගාවේ රාජා ඇතා. මාලිගාවේ රාජා ඇතාට මිනිස්සුන්ගේ දුක සැප මනුස්සකම කරුණාව දයාව මේ හැම දෙයක්ම ඉතාම හොඳට තිබුණා. ඊබසීම ස්ථානෝචිත ප්‍රඥාව මේ හැම දෙයක්ම තිබුණා. ඒ නිසා තමයි මාලිගාවේ රාජා ඇතා අවුරුදු 50කට ආසන්න ප්‍රමාණයක් දළදා වහන්සේ පෙරහැරේ රැගෙන ගියේ. රාජා ඇතා ශ්‍රී දළදා මාලිගාවට පූජා කරලා තියන්නේ 1938 වසරේ. එවකට පිළිමතලාවේ ගිරාගම්වලාවේ පදිංචිව සිටි ටිකිරිබණ්ඩා මාම්පිටියේ කියන දිසාපතිතුමන් විසින් තමයි පූජා කරලා තියෙන්නේ. ඒ රාජත් සමගම තව ඇත්තු බාණක් පූජා කරා කියලා තමයි අපේ ඉතිහාස කතාවල කියවෙන්නේ. ඒ ඇත්තු බාණට තවත් කන්දා කියන ඇතෙකුත් රාජත් සමග ශ්‍රී දළදා මාලිගාවට පූජා කරලා තිනවා. මඩකලපු ප්‍රදේශයේ බොහොම ප්‍රසිද්ධ උමේරු ලෙබ්බේ කියලා මුස්ලිම් ජාතිකයෙක් විසින් තමයි මේ ඇත්පටව දෙන්න අල්ලලා හොයලා මාම්පිටිය දිසාවට ගෙනල්ලා ඒ ඔප්පුව කෞතුකාගාරේ තැන්පත් කරලා තියෙනවා. අපේ ඒ පිටපතක් අපි මහජන ප්‍රදර්ශනයේ සඳහා තබලා තියෙනවා. රුපියල් 3800කට තමයි මේ ඇත්තු බානම මාම්පිටිය දිසාවේ මිලදී අරගෙන තියෙන්නේ. ඉතින් එදා ඉඳන් මේ ගිරාගම වලව්වේ ඉඳන් හැදිලා පස්සේ දෙන්න හීලෑ වුණාට පස්සේ තමයි රත්පත්තේ දියවඩන නිලමෙතුමාගේ කාලයේදී 1938 දී ශ්‍රී දළදා මාලිගාවට ගෙනල්ලා වාහල්කඩ ඉදිරිපිටදී පිරිත් කියලා පිරිත් පැන් වත් කරලා සෙත් පතලා ශ්‍රී දළදා හාමුදුරන්ට පූජා කරලා තියෙනවා. රාජා වගේම කන්දත් විටින් විට දළදා කරඬුව වැඩමවලා තිනවා. නමුත් වැඩිමනක්ම කර්තව්‍ය සිද්ධ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ රාජා ඇතාට. ඒක නිසා රාජා ඉතාමත්ම ප්‍රසිද්ධ වුණා. ඒ වගේම එක්තරා කාලයක් රාජා කරඬුව වැඩමවපු 1940 ගණන් වල 45 දී වගේ තමයි ඉස්සෙල්ලාම කරඬුව වැඩමවලා තියෙන්නේ. ඒ කාලේ ඉඳන් 1987 අන්තිමටම බොහෝම අසනීප තත්වයෙන් ඉඳලත් ඒ සේවය ඉටු කළා. එතෙක් එදා මෙදා තුර කාලය තුලදී නොයෙකුත් ඇතුන්ගේ සේවය ලැබුණත් ඇතුන්ගේ හිඟකම නිසා රාජාට සමහරක් වෙලාවට පෙරහැර 10ෙම කරඬුව වැඩමුවලා දවල් පෙරහැර කරඬුව වැඩමුවන්න විච්ච අවස්ථාවලුත් තිබිලා තියෙනවා. ඉතින් ඒක බොහොම කලාතුරකින් ලැබෙන දෙයක්. මොකද ඇතෙකුට වුණත් දවස් 10ෙම වැඩමුවනවා කියන එක ඒ තරම් ලේසි පහසු කාරණාවක් නෙමෙයි. නමුත් රාජා ඒ කාර්යය ඉතාමත්ම මනාව ඉටු කරපු බව තමයි අපේ ඉතිහාස පොත්වල සඳහන් වෙලා තියෙන්නේ. මගේ පුද්ගලික සම්බන්ධතාවය මම 1965 පෙරහැරදී තමයි ඉස්සෙල්ලාම රාජාව දැක්කේ. රාජාගේ බොහොම අභිමානවත් ගමන සහ බොහොම සංසුන් භාවය බොහොම පට්ටලව ඒ රාජකාරිය අපි භාෂාවෙන් කියනකොට අපි කියනවා අපේ පෙරහැර භාෂාවෙන් පට්ටලව වැඩමුණා කියලා. ඒ පට්ටල විදිහට කරඬුව වැඩමුවන්නම ඉපදිච්ච ඇතෙක් කියන එක මගේ ලොකු විශ්වාසයක් තියෙනවා. රාජා සිව්පා සතුකු ලෙස උපත ලැබුවද මිනිසත්කමට සමාන ගතිගුණ සහ ඇවතුම් පැවතුම් ඇත්තකි. මෙරට ඇත්පරපුරේ පරමාදර්ශී ලෙස සදාකාලිකවම රාජාව සලකන්නට වන්නේ ඒ නිසාවෙනි. වර එක මදකිපී සිටි රාජා කටුගස්තොට පාරේ කලබලයෙන් දිවයද්දී පාරේ සිටි අන්ධ පුද්ගලයෙකු හොඩින්ගෙන ආරක්ෂා සහිත තැනක තැබූ බවට ඇහින්දුටු සාක්ෂි අදද වෙයි. මේ රැජින හෝටලේ පාමුල
1955 රාත්‍රියේ මේ වීදි දෙපස විශාල පිරිසක් රැස් වෙනවා. ඒ රැස් වෙන්නේ එදා ඇසළ උත්සවයේ ඇසළ පෙරහැර බලන්නට. පෙරහැර බොහොම රාජකීය ලීලාවෙන් තේජාන්විතව ඉදිරියට හැදෙනවා. එදා කරඬුව වඩම්මුවේ රාජ ඇතා මේ ස්ථානයේ හිටි හිටි ඇවිත් නවතිනවා. ඇතා එක අඩියක්වත් ඉස්සරහට ගියේ නැහැ. පසුව නුගවෙල දියවඩන නිලමේතුමා මේ ස්ථානෙට එනවා. ඇවිත් පරීක්ෂා කරනවා. පරීක්ෂා කරාට පස්සේ එතුමාට තේරෙනවා රන් සිබිකෙයි පටි කැඩී ගොස් ඇති අයුරු. ඒ නිසා ඇතා එක පාදයක්වත් ඉස්සරහට තියන්නේ නැහැ කියන දේ ඒ සියලු දෙනාට එදා තේරුම් යනවා. ඒ ඉතිහාසගත වීමත් එක්ක මාලිගාවේ එවකට සදහතුක කරඬුව වැඩම කළ රාජයතා මුළු මහත් බොදු දනන්ගේම ගෞරව ආදරයට පූජනීයත්වයට පත් වෙන අමරණීය වස්තුවක් බවට පත් වෙනවා. ඉතින් රාජ පිළිබඳ නොදන්නා කතාවක් කියන්නත් ඕන. ඔය සමහරක් අනිත් අලිවාගේ විශේෂයෙන්ම පිරිමි සත්තු විශේෂයෙන්ම ඇත්තු වගේ රාජාගේ දඟකාරකම් නොතිබ්බාම නොවේ. කීප වතාවක්ම රාජා කලබල කරපු අවස්ථාවල් තිබුණා. එක සැරයක් මහයියාවේ බෝක්කුව ළඟ කිව්වම හරි නුවර හරි ප්‍රසිද්ධ ස්ථානයක්. එතන ලොකු බිංගයක් තියෙනවා. ඔය ළඟදී එක සැරයක් කලබල වෙච්ච රාජා එතන කන්දකට නැගලා ඒ කන්දේ මහයියාවේ රාකඩේ ළඟ නවත්තලා තිබුණ ලොරියක් එතන පාරෙන් පල්හැට පෙරලපු අවස්ථාවක් ඉතිහාසයේ ලියවිලා තියෙනවා. මම එක දවසක් මං වඳින්න ඇවිල්ලා මං ආපහු යනකොට රාජාත් තවත් අලියෙකුත් වහල්කඩ ළඟ හිටියා. මං දැක්කා දන්වැල් ගොඩක් දාලා බැඳලා ඉන්නවා. මං දැනගත්තා රාජා මොකක් හරි දඟකාරකමක් කරලා තමයි තියෙන කියලා. වඩා උනන්දුවෙන් මං ඒ බලාගෙන හිටියා. රාජාව ඒ වෙලාවේ මෙල්ල කරගත්තේ එවකට හිටපු දියවඩන නිලමේතුමාගේ උපදේශ පරිදි දල්දා මාලිගාවේ හතර පේරුවේ හේවිසි කණ්ඩායමේ කීප දෙනෙක් ගෙන්නලා පෙරහැරේ ගමන් හේවිසි පද වාදනය කරාම පස්සේ රාජා බොහෝම සංසුන් වෙලා බොහොම ඔහුගේ අර මූණේ තිබුණ රෞද්‍ර දඟකාර ගතිය නැති වෙලා වෙනත් තැනකට අරගෙන යන්න පුළුවන් අවස්ථාවක් ලැබුණා. ඉතින් මට ඒ වෙලාවේ තේරුණා රාජා කොයිතරම් මේ පෙරහැරේ හඬට පුරුදු වෙලා ඉන්නවද කියන එක මට ඒ වෙලාවේ හිතුණා. එක්දහස් නමසය 86 වසරේදී ජාතික වස්තුවක් ලෙස නම් කරන ලද රාජා 1988 වසරේ ජූලි 16 වෙනිදා පෙරවරු 10:16ට පමණ මෙලව හැරගියේ වසර 63ක ආයු කාලයක් නිම කරමිනි. සංසාර පුරුද්දෙන් දළදා වළම්වන්නට උපන් රාජාගේ නික්මීම දළදා පෙරහැරට පිරිමැසිය නොහැකි අඩුවක් ඉදිරි කළේය. මිනිසෙකුට නොදැවෙනි මහා නැනගුණ සම්භාරයකින් පිරිපුන් රාජා අද